මේ කොළඹට ළඟ හැමෝම යන ලස්සන තැනක්. බුලත් කොහොපිටියේ ඉඳන් දේදුගල පාරේ ඉස්සෙල්ලාම හම්බෙන දිය ඇල්ල තමයි මේ රිකිලි ඇල්ල. මීටර් 100.5ක් උසයි. හරි සුන්දර දිය ඇල්ලක්. වෙහි දවස් වලට ලස්සනට ක්‍රියාත්මකයි. පායනකොට මේක පේන නොපෙනෙන ගානට. ඉතින් හරි සුන්දර පළවෙනි දිය ඇල්ල දේදුගල පාරේ. දේදුගල පාරේ අපිට ඊළඟට හම්බෙන ඇල්ල තමයි මේ නලගන ඇල්ල. ඉතින් හරි සුන්දරයි ජලය තියෙනකොට වෙහි දවස් වලට වැස්ස අඩු කාලට මේක ඒත් වතුර අඩු වෙනවා. මේ ගලා හැලෙන ලස්සන එතකොට ටිකක් අඩුයි. ඉතින් වහින දවස් වලට අති සුන්දර ලස්සන දිය ඇල්ලක් මේ නලගන ඇල්ල. ඊළඟට අපිට හම්බෙන්නේ රුක්මල් ඇල්ල. රුක්මල් ඇල්ල කියන්නේ හරි ලස්සන දිය ඇල්ලක්. මේකේ වතුර වැඩි දවසට මේ පාරේ යන්නත් අමාරුයි. ඒ තරම් සැඩ පහර වැඩි වෙනවා වැස්ස දවස් වලට. ඉතින් හරි සුන්දර දිය ඇල්ලක් මේ දේදුගල පාරේ මේ තුන්වෙනි දිය ඇල්ල. මේ ප්‍රධාන දිය ඇලි විතරයි මම මේ කිව්වේ. ඊට අමතරව කුඩා කුඩා දිය ඇලි ගොඩක් මේ පාරේ මතු වෙනවා වෙහි දවස් වලට. මේ දේදුගල ගමනේ ගොඩක් අයගේ සිත් ගත්ත තැන තමයි මේ පැලම්පිටිය view point එක. මේ තියෙන පැලම්පිටිය view point එක. ඉතින් ඔක්කොමලා ඇවිල්ලා නතර වෙන්නේ මෙතන පරිසරයේ සුන්දරත්වය විඳින්න. ඉතින් මේ තමයි ප්‍රධානම ස්ථානය view point එක. මේ බලන්න දෙන්න පේන view එක. මම කලින් ඇවිල්ලා තිනවා. හොයාගෙන ආවේ මේ දැන් කැලී වෙයි නැත්නම් ලැත්තන ලස්සන සුද්ධ කරලා තිබෙන්නේ. හොඳ view එක. ඒ පල්ලෙහා තියෙන්නේ කොහොම රුවන්වැල්ල බුලත් කොහොපිටිය ඒ ආශ්‍රිත නගර තමයි මේ පල්ලෙහා තියෙන්නේ. කඳු ටික විතරක් පේන්න යට ටික මීදුමෙන් වැහිලා තියෙන්නේ. බබා අවුවටනකොට යන්තම් ලස්සනට පේනවා. මෙතනින් පස්සේ එන්නේ සබරගමුව ප්‍රොවින්ස් සහ සෙන්ට්‍රල් ප්‍රොවින්ස් එකේ බෝඩර් එකයි. නාවලු පිටියට තමයි මේ කෙලිම පාරේ යන්නේ.